මෙන්න මේක මෙන්න තියලා ඉවරලා මේක වේලෙන්න ඕනේ. මේක දැන් මේ වේලන්න ඕනේ. ඔව්. මේක කටු වයින් කරන වගේම තමයි ගොත. ඒ වගේ තියෙන්න ඕනේ. මේ වගේ තියෙනවා. ඊට පස්සේ මේක තියලා ගොතන්නේ. මේක මේ වේල අපි අද මේ යන්නේ පන්ගස් හොයාගෙන වැටකෙයව පන් කියලා කියන මේවට. ඉතින් ගොඩක් අය පන් වලින් ඉස්සර ගොඩක් කර්මාන්තයන් වල යදලා තියෙනවා. වැදුරු වට්ටි වගේ දේවල් හදන්න. බලමු කියන ගිහිල්ලා අද පන්ගස් ටිකක් හොයාගන්න පුළුවන් වේද කියලා ඔයාලට පෙන්නන්න. මෙන්න තියෙනවා පන්ගස්. ඉතින් මේ වලින් දැන් ඇත්තටම ගොඩාක් අය වැඩක් ගන්න නැහැ පන්ගස් වලින්. මේ තියෙන්නේ පන්ගස්. පන් වර්ග කීපයක්ම තියෙනවා. මේකට කියන්නේ පන් ගහ කියලා. මේ මොනවාද පන්නේ? මේ වගේ තමයි මම කියන්නේ මේ අර පන් කැත්ත කියලා කියනවා. මේකේ කටු ඔක්කොම මේ කටු සුද්ධ කරන පන් කැත්ත ගන්න මේව පන් කැත්ත තියලා ඉවර වෙලා මෙන්න මේක මෙන්න තියලා ඉවර වෙලා මේක වේලෙන්න ඕනේ. මේක දැන් මේ වේලලා තියෙන කොට මේක තේරුණාට පස්සේ තමයි මේ කටු ඔක්කොම අයින් කරනවා. මේක සම්පූර්ණ පන් කැත්තෙන් අදින්න පුළුවන් මේ කෙලවර කරනවා කටු. මේ කටු තියෙනවා තුන් පැත්තක. මේ තියෙන්නේ මේ පැත්තේ කටු තියෙනවා මේ පැත්තේ කටු තියෙනවා මේ පැත්තේ කටු තියෙනවා. මේ පන් කැත්ත ආකාරයෙන් තමයි මුදුන් මිත්ත ඔක්කොම මේ කටු මෙහෙම කරලා මේ දිගහැරෙනවා. ඊට පස්සේ මේක බලනවා. බලලා තමයි පැදුරු වට්ටි ටික හදන්නනේ. පැදුරු වට්ටි ඒවා හදන්නේ මේ වේලන්න ඕනේ. ඔව්. ඒක මේක පොඟවනවා. පොඟවල ඉවරලා මේක මෙලෙක් කරනවා. මෙලෙක් කරලා ඉවරලා තමයි මේ කටු වයින් කරලා මේක මෙලෙක් කරලා ඉවරලා අරගෙන තමයි ගොතන්න පටන් ගන්නෙ. ඔව්. එතකොට පන් කැත්ත මේක කටු වයින් කරන වගේම තමයි ගොතාගෙන යනකොට දැන් අපි කියමුකෝ මේ කටු නෑ මේක කොන් නෑ. මේ කටු නෑ. මේ තියෙන්නේ මේක දිගහරින්න පුළුවන් මේ. පුළුවන්. මේ තියෙන්නේ මේ කටු නෑ. ඒ වගේ තියෙන්න ඕනේ. මේ වගේ තියෙනවා. ඊට පස්සේ මේක බලන්න පුළුවන් මේ. බලලා තීර්ථ වලට වෙන් කර ගන්න ඕනේ. ඉවරලා තමයි මේක දිගහරිනවා. ඊට පස්සේ ඔය පන් කැත තියෙනව නේද? මේ පන් කැත තිබ්බලා මේ පන් කැත තියලා ඉවර වෙලා අදිනවනේ. ඒකට අදිනවා. එතකොට මේක අර මේ තියෙන ඉරි ඔක්කොම නැති වෙලා යනවානේ. එතකොට නිකන් පටිය වගේ හැදෙනවා. මේක සෙට් වෙනවා. ඊට පස්සේ මේක තියලා මේක ගානට ඊට පස්සේ ඒකට පන් කැත්තෙන් ගානට ඉරා ගන්නවා මේක. වෙනවා. ඕනම පන් කැත්තෙන් ගානට ඉරලා අරන් තමයි මේක තියලා ගොතන්නේ. මේක මේ වේලිච්ච කොලයක් නේ. මේ තියෙන ඔක්කොම පන් තමයි මේ තියෙන්නේ. දැන් මිනිස්සු මේ දේවල් අරගෙන ප්‍රයෝජනයක් අරගෙන ඉවරලා වැඩක් කරගන්නේ නැහැ. නැත්තම් මේ ගස්වල මෙහෙම කොළ තියෙන්නේ කොළ කපනවානේ. කපලා අන්තිමේට උඩ මේ ගොබේ විතරක් ඉතුරු වෙන්නේ. ඒ කොළ ආය මාසයක් යනකොට ඕකේ ආය කොළ දුන්නාට පස්සේ තමයි ඒ කොළ මේවා කරලා ඉවර වෙලා මේ ඒටි කපගන්නේ. ඔව්. ඒක ඒ කියන්නේ මේ ගහ නැති වෙන්නේ කවදාවත්. මේ පඳුරු දෙක කපන්න නැති ඉඳලා. නේ. ඔව්. එතන සෑහෙන්න තියෙනවානේ. ඔව්. තම්බනවද නෑනේ වේලලානේ. යට පැත්තෙත් කටු තියෙනවානේ. ගොඩක් පළලයි මේ. ඉන්දියානුනාම ගොඩක් පළලයි මේක. හරි පරිස්සමෙන් කරන්න ඕනේ මේ කටු ඇනෙනවා. හරි විසයි මේ කට. උනාම මේ ඉවලට දෙන්නේ නැහැ. මේක දෙන්නේ හවස් වල ඉවර වෙලා වෙන නැගිට්ටාම තමයි මේක දෙන්නේ. මේ ගොඩක් පළලයි. ඒක නෙමෙයි පළගත්තාම පළලිවලා ඉන්නේ කටයින් උනාම ගානට එනවා මේ පැතිරට ගානට උංග ගාන වගේ අඟල් කාමාවක් විතර වගේ පිට වෙනවා මේ පළගන්න. පැදුරකට වගේ නේ.